morning. මම මේ ආවේ Bed and Bath Beyond Table කියන shop එකට. ඉතින් බලමු මොනවද තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ලස්සන baubles, Christmas ornaments. ඉතින් මේ එන නත්තලට ගේ ලස්සන කරගන්න මං හිතුණා ඔයාලත් එක්කත් මේ අද මම මේ ආපු shopping කරන්න ආපු එකෙන් ඔයාලටත් මේ share කරන්න මේ shop එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ shop එකේ ඇත්තටම මේ theme එකට categorize කරලා තියෙන්නේ, set up කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් green theme එකට, white theme එකට සහ red and gold theme එකට. ඉතින් අලුතෙන් ආපු කෙනෙක්ට නම් නවසීලන්තේ මේ bed and bath table එක bed and bath beyond කියන shops වල සහ farmers වල හොඳ ප්‍රමිතියෙන් තියෙන නත්තල් සැරසිලි ගන්න පුළුවන්. කාලා තීම් එකට ගොඩක් දේවල් තිබ්බා ඔයාලා බලන්න ඇති. ඉතින් තවත් ඉස්සරහට තියෙනවා මේ green color තීම් එකට ඕන කරන ඩෙකෝ. red color theme එකට යනවා නම් මේ ඇවිල්ලා traditional Christmas වලට use කරන color එකක් red and gold. ඉතින් red theme එකකට යන්න කැමති කෙනෙක්ට නම් bed and bath එකට ආවොත් මේ ලස්සන decorations ගන්න පුළුවන්. ඉතින් යමු බලන්න මේකේ දාලා තියෙන්නේ මොන වගේ decorations ද red theme එකට. තියෙන්නේ white theme එකකට යන්න කැමති කෙනෙක්ට white theme එකට set up කරලා තියෙන decors කීපයක්. බලන්නකෝ මේ ලස්සන මේ චූටි මේ ගවලනේ ceramic වලින් හදපු එකක්. ඉතින් හරිම ලස්සනයි. බලන්න තව Santa Claus ලා ඉන්නවා. ගොඩාක් ಜಾති තියෙනවා. ඉතින් white theme එකටත් ගොඩාක් collections තිබ්බා මේ shop එකේ. එක විදිහට reeds, baubles, ලස්සන home decor කරන්න පුළුවන් decorations. ඉතින් white and gold, silver mix වෙච්ච එකක් තමයි මෙතන set up කරලා තිබ්බේ. යමු බලන්න white theme එකට මොනවාද තියෙන ඒවා.
මං ගියා ෆාමස් එකට. ෆාමස් එකේත් හැමදාම වගේම ලස්සන ඩෙකෝස් දාලා තිබ්බා. ගොඩක් දුරට කලින් අවුරුද්දේ තිබ්බ ඩෙකෝසුත් මේකේ මේ තියෙනවා මේ අවුරුද්දේ. හරිම ලස්සනයි. ඉතින් මෙදා සැරෙත් ෆාමස් එකේ දාලා තිබ්බ ඩෙකෝස්, ඒ කියන්නේ බෝබල්ස්, දොරට එල්ලන රීඩ්ස්, ලයිට්ස්, ට්‍රී ටොපර්ස් ඒ වගේ දාලා තියෙනවා. ෆාමස් එකෙත් හැම අවුරුද්දෙම නත්තල් ගස් ඩෙකොරේට් කරනවා එක එක තීම් වලට. අපි දැන් යමු බලන්න ෆාමස් එකේ මොනවාද තියෙන ලස්සන ඩෙකෝස්. අවසන් කරනවා. මම ඩෙකෝස් කිහිපයක් ගත්තා. මම ගේ ඩෙකොරේට් කරනකොට පෙන්නන්නම් මම මේ shopping එක කරද්දී ගත්ත ඩෙකෝස් මොනවාද. එහෙනම් ආයි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. බයි.